හෙලෝ ඉතින් මගේ රත්තරන් යාළුවෝ හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මලියා YouTube channel එකේ න තවත් අලුත්ම වීඩියෝ එකකට. හරි බයි ඉතින් අලුත්ම කිව්වට ඉතින් මේකම තමයි මගේ channel එකේ වෙන්න පළවෙනි වීඩියෝ එක. ඔයාලා මේ වීඩියෝ බලලා නම් මුලින්ම මගේ channel එක subscribe කරලා ඒත් එක්කම පල්ලෙන් තියෙන bell icon එක තෝල් කරලා තියාගන්න මම වීඩියෝ එක දාපු ගමන් බලන්න. හරි බං ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම ඉතින් අද කතා කරන්න යන්නේ ඔයාගේ phone එකට අදාළ sensitivity ගැන. කියන්නේ ඔයාගේ phone එකට කියන්නේ හැම එක්කෙනෙක්ගේම phone එකට අදාළ sensitivity තියෙනවා. එහෙනම් අපි අද වැඩි කතා නැතුව ඒව ගැන බලන්න යමු. හරි බං ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්නවත් එක්ක මම කිව්වා මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එකට දාලා සෙන්සිටිව් ගැන. හරි ඉතින් දැන් මේ ෆෝන් එකට දාලා සෙන්සිටිව් ගැන කියනවත් එක්කම දැන් ඔයාලට පොඩි පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඒත් එක්කම ඔයා පල්ලෙන් දාලා දෙන bell icon එක තෝල් කරලා තියාගන්න මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. හරි ඉතින් ඔයාලට තාම තේරෙන්නේ නැතුව ඇති මම මේ කියන දේ මොකක්ද කියලා. ඉතින් ඔයාගේ ෆෝන් එක Samsung A04e එකක් වෙන්න පුළුවන්. ඒ වගේ මම ඔයාගේ ෆෝන් එකට දාලා සෙන්සිටිව් ගැන තමයි ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඔයාගේ ෆෝන් එකේ ටෙක්නෝ, රියල්මි, හුවාවි ඒ වගේ ෆෝන් වර්ග ඕන තරම් වෙන්න පුළුවන්. ඒ වගේ මේ ඔයාගේ ෆෝන් එකට හරියටම එන සෙන්සිටිවිටි එක තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඒත් එක්කම ඔයාගේ ෆෝන් එකට දාලා DPI ගණන් මම මේ වීඩියෝ එකෙන් අද කතා කරනවා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඉතින් මේ DPI කියන්නේ මොකක්ද කියලා. ගොඩක් දෙනෙක් දන්නවා මේ DPI කියන්නේ මොකක්ද කියලා. එහෙනම් අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද ඒක කරගන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට කරගන්න තියෙන්නේ Play Store app එක open කරගන්න ඕනේ. ඊට පස්සේ Play Store app එක open කරගෙන මෙන්න මෙතන උඩ තියෙන search bar එකේ ඔයාලා search කරන්න only red setting කියලා. මම දැන් search කරනවා only red setting කියලා. මම නම් උඩින්ම වැටෙනවා. ඉතින් මෙන්න මේ app එක ඔයාලා download කරගන්න ඕනේ. ඉතින් මේ app එකේ මේ ඔතී ඇත්තට මේ app එක හොඳයි. ඉතින් 10 million download කරලා තියෙනවා. ඉතින් cancel වුණා. මේ 10 million download කරලා තියෙන ඉතින් app එක සුපිරි app එකක් කියලා පේනවා. ඉතින් බැලුවෙම ඉතින් ඔයාලා මෙන්න මේ app එක open දෙන්න. app එක open දුන්නාට පස්සේ මෙන්න මේ interface එක අපිට පේනවා enter කියලා එකක්. enter කියන එක දුන්නාට පස්සේ ඉතින් ඔයාලගේ phone වලට අදාළ වර්ග තියෙනවා. ඉතින් ඒ වර්ග වලට ගිහිල්ලා ඔයාලට ඕනේ phone එකේ වර්ගය දැන් ඔයාලා Samsung නම් Samsung කියන එක ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාලගේ phone එකේ වර්ගය හොයලා ඒක කරගන්න පුළුවන්. ඇත්තටම දැන් මේකේ ඔයාලගේ phone එකේ වර්ගය නැත්තම් ඔයාලට පුළුවන් මෙතන මේ more කියන එක උඩ ටච් කරලා මෙන්න මෙහෙම හොයාගන්න පුළුවන් මෙතන. ඊට පස්සේ ඒත් නැත්තම් කරන්න තියෙන්නේ ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකට එහෙම එකක් නැත්තම් මෙන්න මේ මෙතන මේ තියෙන්නේ මෙන්න මේක ටච් කරලා ඉවරලා මේ බේසික් ගැන්නට කියන එක මේ උඩ එකපාරක් ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා DPI පාවිච්චි කරලා ගන්නවා නම් DPI කියන එක උඩ එකපාරක් ටච් කරන්න ඕනේ. ඊට පස්සේ එතන මේ කන්ටිනියු එක දුන්නාට පස්සේ මෙන්න මේක තමයි ඔයාගේ කියන්නේ මේක දාලත් ගහන්න පුළුවන් ඔයාලට. ඔයාලගේ ෆෝන් එකට මේ වර්ගය දාලත් ගහන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මෙතේ ඔයාලා DPI ඇඩ් කරගන්න ඕනේ 828. ඔයාලගේ ෆයර් බටන් එක 55 තියෙන්න ඕනේ. ඒ වගේම ජෙනරල් එක 179 තියෙන්න ඕනේ. රෙඩ් ඩොට් එක 188 තියෙන්න ඕනේ. ටු ස්කෝප් එක තියෙන්න ඕනේ 170යි. ෆෝර් ස්කෝප් එක තියෙන්න ඕනේ 183. අන්න ඒ වගේ. දැන් ඔයාලා DPI දාන්න නැතුව ගහනවා නම් ඔයාලට පුළුවන් no DPI දාගන්න. ඊට පස්සේ මේ ඕකේ කන්ටිනියු දුන්නා. ඊට පස්සේ කන්ටිනියු දුන්නා. ඊට පස්සේ දැන් මේකේ මේ DPI දාන්න ඕනේ නැහැ. මේ setting වලින් ගහනවා නම් DPI වගේ ෆෝන් එකට දාන්න ඕනේ නැහැ. මේ ජෙනරල් එක ඔය ගාන දාගෙන ඔයාලට සෙල්ලම් ගන්න පුළුවන්. ෆයර් බටන් එක 48 දා ගන්න ඕනේ. අපි දැන් බලමු ඔයාලා DPI දා ගන්න ඕනේ DPI දා ගන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ඔයාලා DPI දා ගන්න ඕන නම් කෙලින්ම setting app එක open කරගන්න. ඊට පස්සේ ඔයාලගේ my phone වලට යන්න. ඔයාලගේ කොහොමද දිනවද දන්නේ නැහැ. මගේ තියෙන my phone about phone කියලා තියෙනවා. my phone කියන එක උඩ එකපාරක් ටච් කරන මෙන්න මේ build number කියන එක උඩ ටච් කර ඉන්න. හරිද? මගේ ඔන් කරලා තියෙන්නේ මේකේ ඔන් කරලා තියෙන්නේ මගේ develop option ඒක අපි off කරගමු. හරිද? මේ restart කරන්න ඕනි. අන්න ඒක උඩ එකපාරක් ඒක උඩ ටච් කර ඉන්නකොට මේ එකක් වැටෙයි. ඊට පස්සේ ඔයාලා ලොක් එක ගහලා ඒකට යන්න. මේක ඔබාන ඉද්දි මේ මෙතන system වලින් DPI on වෙනවා. develop option on වෙනවා. මගේ ඔන්නලා තියෙන ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මේකේ පල්ලෙහා තියෙන small width කියලා එකක්. ස්මෝල් විත් කියලා එකක් තියෙනවා. මෙන්න මේ ස්මෝල් විත් කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයාලා ෆෝන් එකට එන ගාන හරියට මතක තියාගන්න. මම එකේ 360 තියෙන්නේ. අනිත් ෆෝන් වලත් මම හිතන්නේ 360 තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා අරකේ තිබ්බ DPI ගාන ඔයාගේ ෆෝන් එකට දාලා DPI ගාන දාගන්න. දැන් තිබ්බනම් 495 තිබ්බ කියමුකෝ. ඒක දාගන්න. ඕන් ওই වගේ පොඩි වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ ආයෙ ඕන වෙලාවට මෙන්න මෙහෙම 360 දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ develop option on කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක ඉවරෙන්නේ.
එහෙනම් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒත් එක්කම ওই පල්ලෙන් දින bell icon එකත් ඕල් කරලා තියාගන්න මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඒත් එක්කම මට වන් කියන්න support එක දෙන්න හැමෝම. එහෙනම් වෙන වීඩියෝ එකකින් එනකන් තවත් අලුත් වීඩියෝ එකකින් එනකන් හැමෝටම සුබ දවසක්.